අද මැද පෙරදිග තත්ත්වය ඊටාම භයානක තත්ත්වයක් වෙලා තියෙනවා. ලෝකෙටම තර්ජනයක් වෙන තත්ත්වයක් වෙලා තියෙනවා. ලෝකයේ මේකට කිසිම සම්බන්ධයක් නැති අපේ ජනතාවට තවත් පරම්පරාවකට බලපාන්න පුළුවන් විදිය තත්ත්වයක් අද ඇති වෙලා තියෙන්නේ. මේකට මූලික හේතුව මොකද්ද? මැද පෙරදිග අපිට දන්න කාලේ ඉඳලා භයානක වාතාවරණයක් තියෙනවා කියලා ජනතාව දන්නවා. ඒ වගේම එහෙම තත්ත්වයක් තියෙන්නේ මොකද්ද හේතුව? හේතුව තමයි එක්සත් ජාතීන්ගෙන් පළ කරපු යද රෙසලියුෂන් එක. රටවල් දෙකක් තියෙන්න ඕනේ. පලස්තීනියක රටක්, ඊශ්‍රායලයක රටක්. ඒ දෙකම කිසිම ගැටුමක් නැතුව සාමකාමීව පවත්වාගෙන යන්න ඕනේ. ඒගොල්ලන්ගේ ජීවිතේ එහෙම ගෙනියන්න ඕනේ. ඒ රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ රට ජනතාවට ගෙනියන්න ඕනේ කිව්වේ 1967 බවුන්ඩරි එක. ඒගොල්ලන්ගේ සීමාව, රට සීමාව ඇතුළේදී ඒක කරන්න ඕනේ කිව්වා. මේක අද වෙනකන් මේක වෙලා නැහැ. ඉරානයත් අද ඊශ්‍රායලත් එක්ක ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඇමරිකාවත් ඒකට මැදිහත් වෙලා තියෙනවා. අනිත් රටවල් ඇමරිකාවට විරුද්ධ රටවලුත් දැන් ඒගොල්ලෝ කියනවා අපිත් මේකට මැදිහත් වෙනවා කියලා. එතකොට ලෝකේ සාමයට මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නවා. අපි ඔබ මේ ලෝකේ සෑමදෙනාම උකට මුහුණ පාන්න දෙනවා. ඒකට එකම ප්‍රධාන හේතුව මොකද්ද? Mother of all reasons is the resolution of the United Nations calling upon a two-nation policy has not been implemented. අද වෙනකන් ඒක ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් ඒකයි මේ අද තියෙන වාතාවරණයට හේතුව. අද පලස්තීනියේ ජනතාව සමූහ ඝාතනයකට ලක් වෙලා තියෙන්නේ. කෑම, වතුර, arms have been used as weapons of war. ඒගොල්ලෝ ආයුධ වශයෙන්, යුද්ධයක ආයුධ වශයෙන් අද පාවිච්චි කරන්නේ. ඒක භයානක, කවදාවත් ලෝකේ වෙන්න අවශ්‍ය නැති මැති තත්ත්වයක් අද ඔක තියෙන්නේ. ඒ හින්දා අපි මේක සම්පූර්ණයෙන් හෙලා දකින්න. ඒකයි අපි අද ජනතාව හැම දෙනාම මෙතන හැම නොඑක් ක්ෂේත්‍රවල අපි ජනතාව මෙතන රොක් වෙලා ඒ පණිවිඩය ගෙනියන්නේ. සාමය අවශ්‍යයි. යුද්ධ ගැටුම් නවත්තන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ two state policy එක, two state resolution එක වහාම ඕක ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අපි හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා.